හායි හායි ඉතින් කොහොමද හිතනවා හැමදෙනාම ඉතාම හොඳින් සතුටෙන් ඉන්න ඇති කියලා. මම මේ වීඩියෝ එක කරන්නේ මගේ ජීවිතාවබෝධ කරුණක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම අහලා තිබ්බ කියන්නේ මේ වැල් වටාරම් කියන්නේ නැතුව කෙලින්ම කාරණා විතරක් කියන්නම්. අද අපි නිවාඩු දවසේ ගෙදර ඉන්නවා. ඉතින් අපි විතරක් නෙමෙයි අවට මිනිසුත් ගෙවල් වල ඉන්නවා. ඉතින් එක සද්ද වුණාට ගණන් ගන්න එපා. මේ කියන එකට විතරක් ફોකස් කරලා අහන් ඉන්න. මේ ඉතින් මම කියන්න ගත්තේ මගේ ජීවිතාබෝධ කරුණක් කියලා. මේක මට ඇත්තටම මීට කලින් එක මම බුද්ධ ආගමේ නිසා එක බණ අහනකොට මේ කරුණ මට ඇහිලා ඇති. නමුත් මට මේක සත්‍ය වශයෙන්ම ඇහුනේ මට මේක තේරුම් ගියේ මගේ ආදරණීය බොස් කෙනෙක් හිටියා මනෝජ් ජයසූරිය කියලා. ඒ තමයි මම අවුරුදු 10ක්ම මම එයාගේ 10ක් නෙමෙයි 12ට කිට්ටු වෙන්න මම එයාගේ සෙක්‍රටරි විදියට වැඩ කරා. ඉතින් ඒ බොස් ඒ කියන්නේ මගේ සර් කියන දෙනකොට තමයි මට ඇත්තට මේක තේරුනේ. ඒක දහම් කරුණක්. හැබැයි ඒ වුණාට මට තේරුනේ ඒ වෙලාවේ. මට අවබෝධය ඇති වුණේ ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාවේ පටන් මම හරි පරිස්සම් වෙනවා. පරිස්සම් වුණා ඒ සම්බන්ධයෙන් නිතරම මගේ මොලේ දැන් මට අවබෝධ වෙච්ච නිසා ඒක ඔළුවේ තියෙන නිසා. ඒ මොකද දන්නවද? ඒ දහම් කරුණ නම් අපිට තව කෙනෙක්ගේ ඇද පළුද්දක්, තව කෙනෙක්ගේ හොඳක් නරකක්, තව කෙනෙක්ගේ මොනවා හරි දෙයක් අපට පේන්නේ, අපට දැනෙන්නේ ඒ වගේම දෙයක් අපේ ළඟත් තියෙන නිසා කියන එක. ඉතින් ඒක අපි ගොඩක් වෙලාවට ඒකේ නරක පැත්ත ගැන කතා කරාට හොඳ පැත්ත ගැන කතා කරනවා හරි අඩුයි. ඉතින් හොඳ අපිට දැනෙන්නේ ඒ විදිහටම තමයි. අපිට තව කෙනෙක්ගේ දෙයක් දැක්කහම අපිට සතුටු හිතෙන්නේ. Tamanට සතුටු හිතෙන්නේ. තව කෙනෙක්ගේ දෙයක් දැක්කහම හරි ආදරණීය හිතෙන්නේ. කියන්නේ හැමදෙස්සම පොසිටිව් thoughts තියෙනවානේ, පොසිටිව් වයිබ් එකට එන. තව කෙනෙක්ගේ දෙයක් දැක්කහම අපේ හිතට දැනෙන පොසිටිව් වයිබ් එක සහ නෙගටිව් වයිබ් එක දෙකක් තියෙනවානේ. ඒ වගේම දැන් අපිට එහෙම දැනෙන්නේ අපේ තුලත් අපේ ළඟත් ඒ දේ තියෙන නිසා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. කෙනෙක්ගේ වරදක්, නරකක්, නපුරක් අපිට දැනෙන්නේ ඒ හා සමාන දෙයක් අපේ ළඟ තියෙන නිසා. දැන් අපි විද්‍යාව විෂය කියනවා අපි හැමෝම ශක්ති ගොඩක්. ඉතින් ශක්තිය එක ශක්තියකින් තවත් ශක්තියකට පරිවර්තනය වෙනවා පමණයි. ශක්තිය නැති වෙලා ආයි ඉපදීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම කියලා එකක් අපි අහලා තියෙනවා. ඒක ස්වභාව ධර්මය. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ එක ශක්තියක්, ඔයා කියන්නේ තව ශක්තියක්. ඉතින් මේ මගේ ශක්තිය තුල තියෙන දේවල් තමයි හොඳ නරක හැම ඔය කියන හැම සිතුවිලි ටික ඔක්කොම මේ ශක්තියේ තියෙන්නේ. ඒ වගේම දැන් මගේ ළඟ ඒක තියෙනවන නිසා තමයි මට ඒක තව කෙනෙක්ගේ තුලින් දකිනකොට මට ඒක කම්පනයක් ඇති වෙලා මට ඒක දැනෙන්න පටන් ගන්න. ඉතින් මේකට හොඳම දේ තමයි දැන් අපිට ඕක වැඩිපුර දැනෙන්නේ අනුන්ගේ ඇද කුද දකිනකොට. අනුන්ගේ අඩුපාඩු දකිනකොට. අපිව කම්පණය වෙනවනේ. හොඳ පැත්තට නෙමෙයි මම මේ කියන්නේ නරක පැත්තට. අපි පුරුදු වෙලා තියෙන්නේ අර නරක පැත්තට. දැන් හිතන්න මම කාර් එකක් ගන්න කැමැත්තෙන් ඉන්නවනම් කාර් එකක් තියෙන මිනිස්සෙක්ව කාර් එකක් තියෙන මගේ යාළුවෝ, මගේ නෑයෝ, මගේ හිතවතුන් අය, ඒ කියන්නේ මගේ ළඟ වටපිටාවේ ඉන්න අය මට දකින්නකොට මට හරි සතුටක් නේ දැනෙන්නේ. ඇයි මොකද මමත් හිතන් ඉන්නේ කාර් එකක් ගන්න. එතකොට ඒ තියෙන කෙනෙක් දැක්කම මට සතුටුයි. දැන් මට මගේම කියලා නිවසක ඉන්න අවශ්‍යතාවය තියෙනවා නම් එහෙම තමන්ගේම නිවසක ජීවත් වෙන අනිත් මිනිස්සු දැක්කහම අපිට සතුටක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මමත් කැමතියි මේ වගේ ජීවත් වෙන්න. එතකොට ඒක අර කම්පණය සමාන වෙනවා. සමාන වෙලා තමයි අපිට සතුට ඇති වෙන්නේ. හැබැයි ඕකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. සමහර වෙලාවට. දැන් හිතන්නකෝ සමහර මිනිස්සෙකුට දැන් Tamanට ඕනේ තමයි කාර් එකක්. ඒ වුණාට කාර් එකක් තියෙන මිනිස්සෙක් දැක්කම තරහා හිතෙනවා. ඊර්ෂ්‍යා හිතෙනවා. එහෙම එකක් වෙනවනේ. ඇයි ඒ එතකොට? දැන් මම කැමති මගේම කියලා නිවසක ජීවත් වෙන්න. හැබැයි එහෙම තමන්ගේම නිවසක ජීවත් වෙන්න කෙනෙක් දැක්කහම ඉරිසියා හිතෙනවා, තරහ හිතෙනවා. මේ එයාට එක දේවල් කියනවා. ඒ වගේ සිතුවිලි ඇයි අපට එන්නේ? ඒ කියන්නේ අර අපේ තමන්ගේ අවශ්‍යතාවයට වඩා අනිත් මිනිස්සයාට ඒක තියනවා දැක්කහම ඒ සතුටට වඩා වැඩියෙන් අපේ ළඟ තියෙනවා නරක කුණක් මොකක් හරි. ඒක තමයි ප්‍රබල වෙන්නේ. ඒක ප්‍රබල වෙලා තමයි අපිට අර විදියට දැනෙන්නේ. ඉතින්
ඒක අඳුනගත්තාම මෙන්න ඒක තමයි දහම් කරුණ. මම අර කියපු මගේ බොස් මනෝජ් ජයසූරිය මහත්මයාගේ කටින් ඒක අපට විග්‍රහ කරලා කියලා දෙනකොට තමයි මට අවබෝධ වුණේ කියලා. මම මේක මීට කලින් අහලා ඇති. නමුත් මට අවබෝධ වුණේ එතනදී. ඒ දැන් පස්සේ ඉඳන් මම ගොඩක් පරිස්සම් වුණා මං ගැන මම පරිස්සම් වුණේ මේ කියන්නේ මට කාගේ හරි ගැන වරදක් හිතෙනවා නම් අපහැදිලිතාවයක් හිතෙනවා නම් මට කවුරු හරි කෙරෙහි ඊර්ෂියාවක් හිතෙනවා නම් වෛරයක් හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක මට හිතෙන්නේ මගේ ළඟ ඒක තියෙන නිසා. එතකොට මගේ ළඟ ඒක තියෙන නිසා තව කෙනෙක් ගැන මට එහෙම හිතෙනවා නම් මං මුලින්ම කරන්න ඕනේ මගේ ළඟ අර ඒ තියෙන ජරා සිතුවිල්ල කුණු සිතුවිල්ල මම අයින් කරලා දාන්න ඕනේ. එතකොට මට අනිත් පුද්ගලයා දිහා ඒක දැක්කට එහෙම මුකුත් හිතෙන්නේ නැහැ. අර අපි ඕක හොඳ පැත්තට තියෙනවා. නරක පැත්තනේ අපේ වැඩි. ඒකනේ දැන් ඕකට හොඳ එක්සැම්පල් එකක් විදියට මම කියන්නේ දැන් මම ගත්තා මේ බබාගේ සෙල්ලම් බඩු දෙකක්. ඉතින් බලන්න මේ බිල්ඩින් බ්ලොක්ස්. හරිද? බිල්ඩින් බ්ලොක්ස් වල මේ පැත්තෙන් මෙහෙම තියෙනවා. මේ පැත්තෙන් මෙහෙම තියෙනවා. හැම බිල්ඩින් බ්ලොක් එකක්ම මේ විදියට තියෙන මේ පැත්තෙන් මෙහෙම ෆික්ස් වෙන කෑල්ල තියෙනවා. මේ පැත්තෙන් තව කෑල්ලක් ෆික්ස් කර ගන්න හදලා තියෙනවා. දැන් මේක මම නම් මේක ඔයා නම් මේක මේ පැත්තට එක වගේ මෙහෙම තිබ්බොත් මේක ෆික්ස් වෙනවද? නෑනේ. මෙහෙම තිබ්බොත් ෆික්ස් වෙනවද? නෑනේ. මේක හොඳට ෆික්ස් වෙන්න නම් මේකේ මේ පැත්ත මේකේ මේ පැත්තට සෙට් වෙන්නම ඕනේ. හරිද? ඔන්න දැන් හොඳට ෆික්ස් වුණා. ඒ කියන්නේ මේ අර අහක තියෙන කුණ. හරිද? මේ මම ගිහින් ඉතින් මගේ ළඟ තිබ්බනේ ඉඩ. මේක ඇතුළට දාන්න මගේ ළඟ මෙතන ඉඩ තිබ්බා. ඒ තිබ්බ ඉඩට මම ලස්සනට මේක පුරව ගත්තා. ඔන්න ඕක තමයි වෙන්නේ. ඉතින් ඕක තමයි මට කියන්න ඕන උනේ. මං දැන් ඒ දහම් කරුණ තේරුම් ගත්ත වෙලාවේ ඉඳන් මට මතක් වෙන්නේ මේ බිල්ඩින් බ්ලොක්ස්. මට මතක් වෙන්නේ මේ බිල්ඩින් බ්ලොක්ස්. මොකද මට හිතෙනවා දැන් මට කාගේ හරි වැරද්දක් පේන්නේ යනකොටම මට හිතෙනවා මගේ ළඟත් ඒ දේම තියෙන නිසා තමයි මට ඒ මනුස්සයාගේ ඒ දේ පෙනුනේ. එහෙනම් මං ඒ මනුස්සයව හදන්න කලින් මම හැදිලා ඉන්න ඕනේ. මම මගේ දිහා බලලා මම හදා ගන්න ඕනේ මගේ එතන කොතනද? ඇයි මට එහෙම හිතුනේ? දැන් මම හිතන් ඉන්නවා නම් මම හොඳ මිනිසෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මගේ දේවලුත් මට හොඳ වෙන්න එපයි. මගේ දේවලුත්. එතකොට මට හොඳ වෙන්න මම හිතන් ඉන්නවා නම් ඉතින් මගේ සිතුවිලි තමයි මම හොඳ කරගන්න ඕනේ. මොකද සිතුවිලි තමයි අපිට මුලින්ම උපත අපේ ක්‍රියාවන් වල, අපේ කතා කරන වචන වල, අපේ හැසිරීම් රටාවේ හැම දෙයකම උපත අපේ සිතුවිල්ල. ඉතින් මේ සිතුවිලි ටික අපි හරියට හදාගත්තොත් අනිවාර්යෙන්ම අපි කියන්නෙත් හොඳ දේවල්, කරන්නෙත් හොඳ දේවල්, අපි හිතන එක කොහොමත් හොඳ හිතනවනේ. දැන් මගේ ජීවිතේ මගේ අරමුණ වෙලා තියෙන්නේ හැමනිතරම හොඳ මිනිස්සෙක් වෙන්න. මම එන try එකක් දෙනවා හොඳ මිනිස්සෙක් වෙන්න. හැබැයි තව කෙනෙකුට නෙමෙයි මට අනුව මම හොඳ වෙන්න. දැන් මේ හොඳ වෙනවා කියන එක සාපේක්ෂයිනේ. දැන් මම කොච්චර හොඳ වුණත් පිට මිනිස්සුන්ට මාව හොඳ නැති වෙන්න පුළුවන්. ඒක එයාට අනුව එයා මන් දිහා බලන විදිය. මම ඇඩ්ජස්ට් වෙන්නේ මට අනුව. දැන් මට අනුව මම තව කෙනෙකුට නරකක් කරන්නේ නැත්තම් මම හොඳයි. එතකොට මගේ ජීවිතේ මගේ එක අරමුණක් තමයි හොඳින් ජීවත් වෙන එක, හොඳ මිනිහෙක් වෙලා ඉන්න එක. ඉතින් හොඳ මිනිසෙක් වෙලා ඉන්න එක. දැන් මම මනුස්ස ස්වරූපයන්නේ මට තියෙන්නේ සතෙක්ගේ ස්වරූපයක් නෙමෙයිනේ. එහෙනම් මම මිනිසෙක් වෙලා ඉපදුනා නම් මේ ලෝකෙට මම මිනිසෙක් විදියට මනුෂ්‍ය ගති ගුණ වලින් පිරීලා එහෙම හොඳ වෙන්න තමයි මගේ ටාගට් එක තියෙන්නේ. ඉතින් මට ඒ ටාගට් එකට යන්න මේ වගේ එක කරුණු අවබෝධ වෙනවා. ඉතින් ඒ කරුණු අවබෝධ වුණාම මට ඒක හරි ලේසි. මොකද මගේ මොලේ මට මතක් කරලා දෙනවා මම මේ නරක වැඩක් කරන්න යනකොට මගේ මොලේ මට මතක් කරලා දෙනවා එදා අර සර් කිව්වා මතකනේ ගාලා කියලා මොලේ මතක් කරලා දෙනකොට මේ බිල්ඩින් බ්ලොක්ස් තමයි මතක් වෙන්නේ එකටම. මේ ටක් ගාලා හාපෝ කියලා මේ කාටවත් මුකුත් කියන්න හොඳ නැහැ කියලා මේ ටක් ගාලා මම අනිත් පැත්තට මගේ පැත්තට නැඹුරු වෙනවා. මගේ පැත්තට හැරිලා මම මගේ දිහා බලනවා මගේ ළඟ තියෙන නරක සිතුවිල්ල අස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඕක අපි දැන් එදිනෙදා හිතන්න අපිට තියෙන රාජකාරීත් එකේ පෞද්ගලික ජීවිතය, ගෙදර අපි රැකියාවක් කරනවා නම් රැකියා ජීවිතය, රැකියා ස්ථානය, ඒ කියන්නේ අපි බඩු මුට්ටු ගන්න කඩවල් වලට යනවා නම් ඒ කඩවල් වල, බස් වල අපි ගමන් කරනවා නම් බස් වල, පාරේදී, බස් හෝල්ට් වලදී ඒ වගේ අපි එදිනෙදා ජීවිතේදී දවස ගානේ අපිට යන්න සිද්ධ වෙන තැන් තියෙනවනේ. ඒ තැන්වලදී මේක ප්‍රගුණ කරන්න පුළුවන් අපිට. මොකද එහෙම දෙයක් වෙනකොට වැඩිපුර දැන් 100%ක්ම ඕන මිනිහෙකුට මේක එකපාරින් කරන්න බෑ.
ඉතින් යම් කිසි 100% අපිට try කර කාලයක් ගත වෙනවා. ඉතින් එහෙම උත්සාහ කර තමයි එන්නේ. දැන් තාමත් ඉන්නේ එහෙම උත්සාහ කරන ලෙවල් එකක. ඉවර වෙච්ච ෆිනිෂ් වෙච්ච ලෙවල් එකක නෙමෙයි. ෆයිනල් වෙලා නැහැ. තාමත් ඉන්නේ අර process එකේ. ඒ කියන්නේ තාමත් කාට හරි මොන හරි කියන්න හිතෙනවා. සමහර වෙලාවට කියනවා. කාගේ හරි අපි හිතමුකෝ රැකියා ස්ථානයේදී වුණත් අපිට කොච්චරවත් තාමනුස්සයෙක්ගේ මොකක් හරි දෙයක් කියවෙනවාම තමයි. සමහර වෙලාවට කියවිලා ඉුණාට පස්සේ තමයි මතක් වෙන්නේ අයියෝ එහෙම කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ මගේ ළඟත් ඒ කැත ගතිය තියෙනවා. ඒක තමයි මට එයාව දැනුනේ. ඒ විදියට මේ එහෙනම් මං එයා හදන්න කලින් මං හැදිලා ඉන්න ඕනේ. මගේ ළඟ තියෙන කැත ගතිය මම නැති කරගන්න ඕනේ කියලා හිතෙනවා. දැන් සමහර වෙලාවට ඒ වැඩේ කළ ඉවරයි අපි එතකොට. තව මිනිහෙක් එක්ක තව මිනිස්සෙකුගේ ඕපදූපයක් කියලා ඉවරයි. ඒ කමන්නේ ඇට්ලිස්ට් කියලා ඉවරුනාට පස්සේ හරි මතක් වෙනවනේ කියලා එහෙම අපි තාම මේ උත්සාහ කරනවා. අපි කියන්නේ මම තාම ඒ සිතුවිල්ල උත්සාහ කරමින් ඉන්නවා. දැන් කාලයක් තිස්සේ ඉඳන් මේක try කරනවා. එහෙම අවස්ථා යෙදෙනවනේ අපිට. ඒ යෙදෙන අවස්ථාවන් වලදී තමන්ව නිවැරදි කරගන්න ලොකු උත්සාහයක් දරනවා. ඉතින් මට හිතුණා මේක හොඳ සිතුවිල්ලක් නිසා මේක මම කරන දෙයක්. මම පෞද්ගලිකවම මේක මං එදිනෙදා ප්‍රැක්ටිස් කරන දෙයක් මේක. දවස ගානේ උදේට නැගිටිච්ච වෙලේ ඉඳන් රැට නිින්දට යන මොහොත වෙනකම්ම මට මේ වගේ සිදුවීම් ගොඩාක් සිද්ධ වෙනවා. මේ ඉතින් ඒ වලදී මම කොහොමද මාව මෙහෙව ගන්නෙ? මම කොහොමද මාව ඇහැරවගෙන ඒක කරන්නේ කොහොමද කියන එක තමයි මම දැන් මේ කිව්වේ. මේක ෂෙයා කරගත්තේ. දැන් කවුරු හරි කියන දෙයක් අහලානේ දැන් මේ විදිහට කියනකොට තමයිනේ මට අවබෝධ වුනේ, තේරුනේ. ඒ වගේ දැන් මම මේ කියපු දේත් කාගේ හරි පිනකට අහන්න ලැබුණොත් එයාට ඇහුනොත් ඉතින් එයාත් එදා ඉඳන් ඒ මොහොතේ ඉඳන් ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක වක්‍රාකාරයෙන් මට මම අර සමාජයට හොදක් කරා කියන ඒ ෆ්‍රීකවන්සි එක මට ලැබෙනවා. ඒ පින මට ලැබෙනවා. ඉතින් ඒ අරමුණින් තමයි මම මේ මගේ අවබෝධය මම මේ ලබාගත් ජීවිත අවබෝධය මේ විදිහට වීඩියෝ එකකින් ෂෙයා කරන්න. ඉතින් අද මේ මොහොතේ මේ වීඩියෝ එක අහන්න ලැබුණ ඔයා ඉතින් හරිම වාසනාවන්තයි. ඔයාට මම මේ කියපු දේ තේරුණා නම් හරිම වාසනාවන්තයි, හරිම පින්වන්තයි. ඔයත් ඔයාගේ ජීවිතේ හොඳින් ගත කරන්න try කරනවා. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. දැන් අපි අනුන්ගේ දෙයක් ඇදක් දැක්ක ගමන් අපිට මතක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ ළඟත් ඒක තියෙනවා. එහෙනම් මම මුලින්ම මම හදාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මට පුළුවන් එයාව හදන්න යන්න කියලා. එහෙම. ඒ සිතුවිල්ල ඒ කොටස විතරක් මතක තියාගත්තා නම් මේ බිල්ඩින් බ්ලොක්ස් කතාව මතක් කරගත්තා නම් මේ කරුණ ටක් ගාලා ඉතින් අපිට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඉතින් මේ ගොඩාක් ස්තුතියි විනාඩි 15කට කිට්ටු වෙන්න වගේ මගේ මේ කතාව අහන් හිටපුවාට ගොඩාක්ම ස්තුතියි. එහෙනම් අදට ගිහින් එන්න. සුබ දවසක්. බයි.